සුබ දවසක් හැමෝටම. ඉතින් අදත් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට ඔයාව. මගේ ජීවිතේ තවත් එක ලස්සන දවසක් තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ. අද ටිකක් ඉතින් මට වැඩ තියෙන දවසක්. මොකද ක්‍රිස්මස් උත් ළඟ එනවනේ. ඉතින් අපිට ඒකට බඩු කිහිපයක් ගන්නත් තියෙනවා. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. මම දැන් හදන්නේ බ්‍රෙක්ෆාස්ට් එක හදාගන්න. අපි කෑම අරගෙනම ඉක්මනටම එළියට යන්න තමයි හදන්නේ. මේ දවස්වල ආසම බ්‍රෙක්ෆාස්ට් එක තමයි අදත් මම හදාගන්නේ. යෝගර්ට්, මියුස්ලි, ඒ වගේම පළතුරු මොන හරි එකතු කරලා හදාගන්න කෑම එක තමයි ඉතින් අදත් මම හදාගන්නේ. අද මම ඇපල් අරන් තියෙනවා. ඒ වගේම යෝගර්ට් එකකට මම අද මචා එකතු කරගන්නවා. ඉතින් මම දැන් යන්න ලෑස්ති වුණා. අපිට ක්‍රිස්මස් එකට බඩු ගන්නවා වගේම ග්ලොසරි shopping කරන්නත් ඕනේ. ඉතින් ඒ දෙකටම එකටම යන්න ලෑස්ති වුණා. මේ නත්තල ඉතින් අපි දෙන්නට විශේෂයි. මොකද අපි දෙන්න මැරි කරලා එන පළවෙනි නත්තල මේක. ඉතින් මේ නත්තල අපි දෙන්න පොඩියට සෙලිබ්‍රේට් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. මුලින්ම ගියේ අපි ක්‍රිස්මස් ට්‍රී එකට ඕන දේවල් බලන්න. ලස්සන බෝල්ස් එහෙම තිබ්බා. හැබැයි අපි ගොඩාක් ක්‍රිස්මස් ට්‍රී එකට ඕන බෝල්ස් එහෙම ගන්නෙ නෑ මේ පාර. අපි දෙන්න හිතාගෙන ඉන්නේ ටිකක් වෙනස් විදිහට ක්‍රිස්මස් ට්‍රී එක මේ පාර හදන්න. ගෙදරට ඕන බඩු ගන්න ආවට මුලින්ම නැවතුනේ මෙතන. බලන්නකො ලස්සන කේක්, ඒ වගේ බේකරි අයිටම්ස් ගොඩක් තිබ්බා. හරිම රස පාටයි මේවන. මම ගෙදර ඇවිල්ලා වොෂ් එකක් දාගන්න කලින් කොණ්ඩෙට පැක් එකක් දාගන්න තමයි හදන්නේ. මේ දවස්වල මගේ කොණ්ඩේ ගොඩාක් ඩ්‍රයි වෙලා. ඉතින් ඒ හින්දා මම සාමාන්‍යයෙන් දාන පැක් එක දැන් දාගන්න තමයි හදන්නේ. මේක ලේසියෙන්ම හදාගන්න පුළුවන්. මේකට ඔලිව් ඔයිල් ඕනේ වෙනවා. ඒ වගේම විටමින් E, ඒ වගේම බිත්තරයක් ඕනේ වෙනවා. මගේ කොණ්ඩෙට උරා ගන්න ප්‍රමාණය වැඩි. මොකද ඩ්‍රයි නිසා. ඉතින් මම මේකට ඔලිව් ඔයිල්, ඒ වගේම විටමින් E ටිකක් වැඩිපුර එකතු කරගත්තා. බිත්තරවල තියෙන ප්‍රෝටීන් වලින් අපේ කෙස් ගහ ශක්තිමත් කරගන්න පුළුවන්. ඒ වගේම ඔලිව් ඔයිල් වලින් අපේ කොණ්ඩේ මොයිස්චරයිසර්, ඒ වගේම ෂයින් එකක් ගන්න පුළුවන්. කොණ්ඩේ ඇප්ලයි කරන්න කලින් අපි මේ තුන හොඳට මික්ස් කරගන්න ඕනේ. පැක් එක ඇප්ලයි කරගන්න කලින් කොණ්ඩේ හොඳට අවුල් කරලා පීර ගන්න ඕනේ. මම නම් මේක අතින් තමයි ඇප්ලයි කරගන්නේ. මේ විදිහට ස්කැල්ප් එකට, ඒ වගේම කෙස් ගස් වලට හැම තැනටම ගා ගන්න ඕනේ. හොඳට ඇප්ලයි කරගෙන මම මේ විදිහට රැප් කරගන්නවා. එතකොට අපේ ඇඟ හැමතැනම ගෑවෙන එක නවත්ත ගන්න පුළුවන්. නැත්තම් මේක පෙරිලා එන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ විදිහට රැප් කරගත්තාම ලේසියි. අපි කොණ්ඩේට පාවිච්චි කරන බ්‍රෂ්, ඒ වගේම හැම දෙයක්ම අපි සති දෙකෙන් දෙකටවත් අඩුම තරමේ වොෂ් කරගන්න ඕනේ. ඉතින් අද තමයි මම මේ ටික සෝදගන්නේ. අපිට මේ ටික සෝදන එකෙන් වෙන්නේ ඩ්‍රන්ඩ්‍රෆ් වගේ එන එක නවත්ත ගන්න උනත් අපිට මේකෙන් පුළුවන්.
දැන් ඉතින් පැක් එක දාගෙන පැයක් ඉන්න ඕන නිසා මං හදන්නේ වෙලාවේ කෑමක් හදන්න. මේක බස්බූසා කියලා කේක් එකක් වගේ එකක්. මම මේ කලින් කාලා නැහැ. ෆස්ට් ටයිම් තමයි මම මේ try කරන්න හදන්නේ. මේකේ මික්සර් එක තියෙන නිසා මේකට ඕන වෙන්නේ fresh milk ඒ වගේම ghee තමයි ඕන වෙන්නේ නැත්තම් oil. හරිම ලේසි හදාගන්න. අපි මික්සර් එක මුලින්ම දාගෙන ඒකට ghee ඒ වගේම fresh milk එකතු කරගෙන හොඳට mix කරගන්න තමයි තියෙන්නේ. මික්සර් එක නැතුව හදන විදිහ YouTube එකේ ඕන තරම් recipes තියෙනවා. ඒව බලලා හදාගන්න පුළුවන්. මම මේක හදාගන්න එයාර් ෆ්‍රයි එකේ අපිට oven එකේ වුණත් හදාගන්න පුළුවන්. oven එකට දාන්න කලින් අපි මේ විදිහට කොටු කපා ගන්න ඕනේ කැමති විදිහට. ඊට පස්සේ හැම කොටුවකටම අපිට කජු නැත්තම් මුද්‍රස් පලං ඒ වගේ දේවල් තියන්න පුළුවන්. මම අද තියාගන්නේ පිස්ටෑෂියෝ. ඉතින් oven එකට දාන්න කලින් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. අපි මේකට හදලා ඉවර වුණාම සීනි පැණි උණු කරලා දාන්න ඕනේ. මම මේක කරේ නැහැ මොකද තවත් සීනි වැඩි නිසා. hair pack එකට අපි egg ගත්ත නිසා අපිට අමුතු ස්මෙල් එකක් එන්න පුළුවන්. ඒ හින්දා අපි අනිවාර්යයෙන්ම ඩබල් ෂැම්පු කරලා කොණ්ඩේ වොෂ් කරන්න ඕනේ. ඉතින් දැන් රෑ වෙලා. ඉතින් රෑට කන්න මම අද රාමෙන් එකක් හදාගන්න තමයි හදන්නේ. රාමෙන් රෙසිපීස් ගොඩාක් තියෙනවානේ. ඉතින් එක එක විදියට හදන්නේ මේ මං හදන විදිහ. මම රාමෙන් එක කන්න කැමති කිරි රසට චීස්, කිරි වැඩිපුර දාගෙන සැරට කන්න තමයි කැමති. ඉතින් ඒ විදිහට තමයි මගේ රෙසිපි එක හදාගන්නේ. මුලින්ම පොඩි වෙලාවක් වතුරෙන් තම්බගෙන ඊට පස්සේ මම ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්නවා. ඊට පස්සේ රාමෙන් පැකට් එකට එන සෝස් එක දාගෙන ටිකක් වෙලා උයා ගන්න ඕනේ. ඊට පස්සේ චීස් ටිකක් ඒ වගේම බිත්තරයක් එකතු කරගන්න තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි ඉතින් මම රාමෙන් එක හදාගන්නේ. රාමෙන් එකක් කන ගමන් අනිවාර්යෙන්ම ඉතින් කේ ඩ්‍රාමා එකක් බලන්න ඕනේ. මේ ඩ්‍රාමා එක The Legend of the Blue Sea කියන කේ ඩ්‍රාමා එක මම මේක ගොඩාක් සැරයක් බලලා තියෙනවා. ඉතින් මම මේ දවස්වල මේක ආයෙ බලනවා. ඉතින් අදට vlog එක මම මෙතනින් ඉවර කරනවා. තවත් ලස්සන දවසක අලුත් vlog එකක් අරගෙන මම එන්නම්.